පොඩ්ඩක් පාරයින්ට ගිහිල්ලා චූ කරන්න පම්ප් එක දාන්න යනවා දැන්. සිප් එක ඇරලා වැඩේට සෙට් වෙද්දී ණයෙක් ඉන්නවා එතන. මේ යටතේ අපි ඉගෙන ගත්ත කොටස් දෙකක් කොහොමද කියන්නේ හයියෙන්? අනුවේගී සහ දෙවෙනි එක ප්‍රත්‍යානුවේගී. හොඳයි මේ අනුවේගී එක්කෙනා ගැන ඔළුවට ගන්න. දැන් ඔන්න අපෝ මේ මාතෘකාවට එන්න. අනුවේගී කෙනා ගැන ඔළුවට ගන්න. අනුවේගී කෙනා කලබලකාරයා. දේහය කලබලයටපත් කරනවා. ඇත්ත කතාව ඒක නෙමෙයි. කලබල වෙලාවේදී දේහය ලෑස්ති කරනවා. දැන් සරලව මෙහෙම කියන්න. දැන් අර අපි හිතමු මෙහෙම. දැන් ඔයාලා ඔයාලගේ පස්සෙන් පිස්සු බල්ලේ පන්නනවා. හරිද? දැන් ඔයාලා සංසුන්ද වෙන්නේ? කලබලයක් වෙලා බය වෙනවා කියලා අපි කියන්නේ. අන්න ඒ වෙලාවට එන රියැක්ෂන් එක අපි කියනවා මේ fight or flight reaction කියලා. හරිද? පහර දීමේ හෝ පලා යෑමේ ප්‍රතිචාර. පහර දීදී පලා යෑම නෙමෙයි. පහර දීමේ හෝ පලා යෑමේ ප්‍රතිචාර. දැන් ළමයි ඒක අපි මං හැම වෙලෙම කියන්නේ ඒකයි. මතක තියාගන්න මම දැන් මේ උගන්වන්න යන කොටසේ රචනා ප්‍රශ්නයක් ඇසීමේ ඉහළ සම්භාවිතාවක් තියෙනවා. ඇහුවොත් අනිත් එක මරු දන්න එකාට හොඳටම ලියගෙන නොදන්න එකාට 150න් 30ක් වගේ තමයි එන්නේ. ඒ හින්දා මේක හොඳටම ඔලුවට දාගන්න හැංගීමෙන් මේ කටපාඩමින් නෙමෙයි ඉස්සල්ලා. දැන් මට කියන්න. දැන් ඔන්න ඔයාලා අපි හිතමු ඔන්න සූදු බූරු පොලකට පොලිසියෙන් පයින්නවා. ඒක ඇත්ත බූරුව නෙමෙයි ද බූරු ගහන්නේ උන් ඉන්නේ. හරිද? බූරු පොලකට පොලිසියෙන් පයි. පැන්නහම බූරු පොලේ ඉන්න අයනේ බය වෙන්නේ. පොලිසිය බය වෙන්නේ. බූරු පොලකට පොලිසියෙන් පැනලා බූරු පොලෙන් බය වෙනවා. මම ඔක කියද්දි දවසක් ඔක දැන් ආරම්භල මට මතක නැහැ කොහේ හරි පන්තික මං කිව්වා ඔන්න දැන් උඹ දැන් මොන හරි උදාහරණයක් හොයාගන්න එපා මං කිව්වා දැන් ඔන්න උඹලා කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් පාරයින්ට ගිහිල්ලා චූ කරන්න පම්ප් එක දාන්න යනවා දැන් පොඩ්ඩක් පඳුරක් ළඟට ගිහිල්ලා එහෙන් මෙහෙන් සිප් එක ඇරලා වැඩේට සෙට් වෙද්දී ණයෙක් ඉන්නවා එතන මොකද වෙන්නේ කියලා මගේ බලාපොරොත්තුව මොකද්ද ඒක කියපි ණයා බය වෙනවා කියලා ඉතින් පාඩම කරගන්න බෑ. මෙහෙම වුන් ඉන්නකම් පාඩම කරන්න හම්බෙන්නේ නැහැ. හරි? එතකොට මේ උදාහරණේ එදයින්ම මම අයින් කළා. බූරු පොලකට පොලිසියෙන් පැන්නා. දැන් බූරු පොලිය එක බය වෙනවා. දැන් තමන්ට එහෙම වුණා කියලා තමන්ට උනා කියන එක මම ලෑස් කරගන්නවා. එහෙම වුණා කියලා කියන තිලාස් කරගන්න. බූරු පොලිය එක ගැන හිතන්න. ඌට මොකද වෙන්නේ? ඒකෙම එහා පැත්ත බලන්න. අනුවේගී ඒ වෙලාවේ මොනවා මුදාහරිනවද ශුක්‍රාණු මුදාහැරීම කියලා තියෙනවා. දැන් අපි හිතමු සංසර්ග ක්‍රියාවලියේ ලිංගික එක්වීම දිගින් දිගට ක්‍රියාත්මක කළා ඒක මොහොතකදී තමයි ශුක්‍රාණු නිදහස් වෙන්නේ. හරිද? ඒ මොහොතට එනකොට ඒ පිරිමියාගේ ක්‍රියාකාරීත්වයේ සක්‍රිය බව වැඩි. ඒක ඇත්තටම මොන ස්නායු පද්ධතියේ මොකේට මාරු වීමද? ප්‍රත්‍යානුවේගීකින් අනුවේගීයකට මාරු වීම. මේක ග්‍රැජුවලි මාරු වෙන්නේ. එක තැනකදී අනුවේගීයක ඔන් වෙච්ච ගමන් මොනවාම උදාහරණවද? ශුක්‍රාණු උදාහරණ. ඒකයි දැන් මටද කියන්නේ ශුක්‍රාණු උදාහරණ වෙලාවේදී මොකද්ද තියෙන්නේ? අනුවේගී. දැන් ලිංගේන්ද්‍රිය උද්ගමනය වෙන්නේ මොකේදද? ඒ ශුක්‍රාණු මුදාහැරිය විගස ශිෂ්ණේ ප්‍රාණවත් බව අඩු වෙන්න හේතුව ඒක. ඔව් කියලා මේ පුතා කියනවා මම මේ පුතා එක
ආයුබෝවන් වාසනාව. හරි ඔයම තමයි ඒ ළමයා මේ වෙන දෙයකට නෙමෙයි ඒගොල්ලා ඌ මං කියන ඒවට තමයි ඔළුව වනන්නේ. ඒක වෙනම දෙයක්. මගේ ඉතින් කොහොම හරි ළමයෙක් අල්ල ගන්න ඕකට. හරිද ළමයි? පැහැදිලිද? හරි. මේ සිද්ධිය ඔක්කොම ඔළුවේ තියෙනවා නම් දැන් වලට කටපාඩමින් කියාගෙන යන්න පුළුවන් බලන්න බොරුද කියලා. හරිද? තව එකක් එතන හැංගිලා තියෙනවා. ශුක්‍රාණු මුදා හැරීම උත්තේජනයයි තව මොකක්ද තියෙන්නේ? යෝනි මාර්ග සංකෝචනය කරන්නේ මොකටද එවිලි? ඒ මොන කත වැඩක්ද? නෑ ඒක එවිලි කරන එකක් නෙවෙයි. ප්‍රසූතිය වෙලාවේ කරන එකක්. හරි? එහෙම ඒ වගේ වල වැඩ කරන්න හොඳ නෑ ඒ වෙලාවේ. මූ බය වෙලා ඉන්නේ. යෝනි මාර්ග සංකෝචනය වෙන්නේ කොයි වෙලාවේද? ප්‍රසූතිය වෙලාවේ. ගෑනු කෙනෙක් ප්‍රසූතිය වෙලාවේ සංසුන්ද? එයාගේ උපරිමයටම ගිහින් තියෙන අණුවේගීව. තේරුණාද? ඒ වෙලාවේ එයාගේ යෝනි මාර්ග සංකෝචන වෙනවා. ඒකේ වාසිය මොකක් පහසු කිරීමද? ප්‍රසූතිය පහසු කිරීමයි. පැහැදිලිද? එච්චරයි. දැන් කියවල බලන්න නොතේරෙන එකක් තියෙනවද බලන්න. මදයි නේද? පුරුද්දට ඔලුව වන්නේ.